හායි ඔයාලට කොහොමද? සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. මට හිතුණා ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. මොකද මට වීඩියෝ අරන් එන්න වෙලාවක් නෑ බිසි නිසා. ඉතින් ගොඩ දවසක් මං වීඩියෝ ඔයාලට අරගෙන ආවේ නෑ. ඉතින් මට හිතුණා ඔයාලට කියලා දෙන්න මම මූණට පාවිච්චි කරන සීරම් එක ගැන. කවුරුත් ලස්සනට ඉන්න ආසයිනේ. නංගිලා අක්කලා ඉතින් කොල්ලෝ කෙල්ලෝ කියලා එහෙම ભેදයක් නැහැ. කවුරුත් ලස්සනට ඉන්න ආසයිනේ. ඉතින් මට හිතුණා ඔයාලට මං දන්න දේ කියලා දෙන්න. අපි අපේ පොඩි කාලේ ඉඳලා අපි පොඩ ලොකු වෙනකොට අපේ යෞවන කාලෙට ආවට පස්සේ අපේ මූණේ කුරුලෑ දානවනේ. එතකොට ඒ කුරුලෑ අපි ලොකු වුණාට පස්සේ මූණෙන් මැකෙන්නේ නැහැ. එතකොට මූණ කැතට හිටිනවා. අර පැල්ලම් එහෙම කැඩුවට පස්සේ මූණ ගන්න දෙයක් නැහැ. ඉතින් මගේ මූණත් එහෙම මූණක් තමයි දැන් තමයි මෙහෙම ලස්සනට තියෙන්නේ. මොකද මට හිතුණා මගේ මූණට සීරමයක් පාවිච්චි කරන්න හොඳයි කියලා. මේ පැල්ලම් තනින් තන සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මට හිතුණා මේ පැල්ලම් මකා ගන්න ක්‍රමයක් මං හොයා හිටියේ. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරා. ඉතින් ඒව හරියෙත් නෑ. ඉතින් මට හිතුණා සීරම් එකක් ගාලා බලුවා නම් හොඳයි මූණට කියලා. ඊට පස්සේ මට ඉතින් එහෙම හිතෙච්ච නිසා මම ගෙනල්ලා try කරලා බැලුවා. මම වෙන විවිධාකාර සීරම් වර්ග මූණට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි එකක්වත් හරි ගියේ නෑ. මූණ ඇලෙනවා. එතකොට කසන්න ගන්නවා. ගෙඩි තව වැඩිපුර වැඩි වෙනවා. ඒකින් මම ඒව නැවැත්තුවා. ඊට පස්සේ මම කල්පනා කරා ආයි පාර සීරම් එකක් ගාලා බලන්න ඕනි කියලා. මොකද මේ පැල්ලම් තියෙනවා මට මකා ගන්න විදිහක් නැතුව හිටියේ. ඇත්තටම කළු වෙලා තනින් තන ඒකින් මට හිතුණා මේ කමක් නෑ ඕන දෙයක් වුණා වෙයි කියලා සීරම් එකක් ගාලා බලන්න. ඊට පස්සේ මට හිතුණා ඉතින් ඒ සීරම් එක අරගෙන මූණට පාවිච්චි කරලා බලුවා නම් හොඳයි කියලා. මම දන්න දෙයක් තියෙනවා ඔයාලට කියලා දෙනවා. මොකද මේ කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ගාලා බලයිනේ. ඒකින් මෙන්න මේ සීරම් එක තමයි මම නේචර් සීක්‍රට් කියන මෙන්න මේ සීරම් එක තමයි මම මූණට පාවිච්චි කරන්නේ. මම ඔයාලට මේක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ නේචර් සීක්‍රට් කියන මෙන්න මේ සීරම් එක තමයි මම මූණට පාවිච්චි කරන්නේ. එතකොට මේ සීරම් එක හරියම කියුට්. මූණට පාවිච්චි කරාම මාර සනීපයක් තියෙන්නේ. ඇලෙන ගතියකුත් නෑ මූණට. මේ මූණට හරියම සනීපයි. හැබැයි ලස්සන පාටකුත් එනවා ගෝල්ඩ් පාටක් වගේ. දැන් මං ගාන්න අරගෙන දවස් 8ක් 9ක් විතර වගේ වෙනවා. එතකොට ඒ 8 9ට මට චූටි වෙනසක් තියෙනවා මූණ ලස්සනට ඇවිල්ලා. අර කුරුලෑ ආපු තැන්වල කළු පාට ගතිය අඩු වෙලා එහෙම තියෙනවා. මම ඔයාලට මේක මෙන්න මේ බටෙන් මෙහෙම ඔබවුවට පස්සේ මේ බටෙන් මෙහෙම එවුවට පස්සේ මෙන්න මේ කූරට එනවා. මේ පේනවනේ. මෙහෙම අරන් ඩොට් දෙක තුනක් මූණට තියාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හොඳට මූණ මසාජ් කරගන්න ඕන ඩොට් දෙක තුනක් තියලා. මේක මෙහෙම ප්‍රෙස් කරවුවට පස්සේ බටේට එනවා. ඊට පස්සේ ඩොට් දෙක තුනක් තියලා මූණ හොඳට මෙහෙම මසාජ් කරගන්න ඕනේ. අර කුරුල්ලේ ආපු තැන්වල ඒ පැල්ලම් තියෙන තැන්වල හොඳට මසාජ් කරගන්න ඕනේ. මේ මසාජ් කරලා ටික වෙලාවක් කොහොම තියෙන්න ඇරලා ඊට පස්සේ හොඳට මසාජ් කරාට පස්සේ මූණට හොඳට අල්ලනවා. ඊට පස්සේ ඉතින් උදේට පොඩ්ඩක් මූණ හොදනකොට හොදෑරියම ඇති. ඉතින් හරිම කියුට් මේක. මට මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම බ්‍රෑන්ඩ් එක නේචර් සීක්‍රට් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ සීරම් එක තමයි මට හරි ගියේ. ඉතින් ඔයාලත් ගාන්න කෙනෙක් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් අරන් ගාලා බලන්න. ඉතින් මට නම් එහෙම ඇලර්ජික් ගතියක්වත් එහෙම මොකුත් තිබුණේ නැහැ. මං හිතන්නේ මේ සීරම් එක අලුතෙන් ආපු එකක්. ගාන මම මේකේ මිල කියන්නම්. 1600ක් වගේ වෙනවා මේ සීරම් එක. ඉතින් ගාලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා ගාලා බලන්න.
පමණක් කට්ටිය මේ සීරම් විවිධාකාරව try කරනවා. එතකොට පමණක් අයට හරියන්නේ නැති ඒවාත් තියෙනවා මූණට ඇලර්ජික් වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ වගේ Nature Secret brand එකේ ද මේ සීරම් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මට හිතුණා මම දේසියෙන් මූණට ක්‍රීම් වර්ග එහෙම ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. හර්බල් ක්‍රීම් එකක් වගේ තමයි මම මූණට ගන්නෙත්. ඉතින් මට අර පැල්ලන් නිසා තමයි මෙන්න මේ සීරම් එක මට ගන්න හිතුනේ. ඉතින් ඇත්තටම මාර සැහැල්ලුයි මූණට ඒ සීරම් එක ගෑවට පස්සේ මේ සීරම් එක. ඉතින් ආස කෙනෙක් ඉන්නවා නම් එහෙම ගාලා බලන්න. කවුරුත් ආසෙන් ලස්සනට ඉන්න නේද? තරුණ කාලේ අපි ලස්සනට ඉන්න ඕන. වයසට ගියාට පස්සේ ආයි අපේ ලස්සන ගන්න නෙමෙයිනේ. ඒක නිසා තරුණ කාලේ අපි අනිවාර්යයෙන්ම ලස්සනට ඉන්න ඕන. ඉතින් දන්න දෙයක් තියෙනවා නම් මම අලුතෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට මේ විදිහට කියලා දෙනවා. ඉතින් මම ගාන දෙයක් තියෙනවා අනිවාර්යෙන් ඒක දෙක කියලා දෙනවා ඔයාලට. මේ ආයි මේ එහෙම මේ අර මූණට ගාන්නේ නෑ මෙහෙමයි කියලා බොරු කියන්න ඕනේ නෑ. ඇත්තම කිව්වොත් මම නම් මේ සීරම් එක තමයි ගාන්නේ. මේ ඉතින් ඒක නිසා මගේ මූණට හරි ගිය සීරම් එක මේක තමයි. ලස්සනටම ඉතින් ඒ හින්දා මූණ තියන් ඉන්නේ මම. ඉතින් මම ආසයි ඇත්තටම ලස්සනට ඉන්න. ඉතින් ඔයාලත් ඒ වගේ මේ හරියනනම් ගාලා බලන්න මෙන්න මේ සීරම් එක. විවිධාකාර සීරම් වර්ග, ක්‍රීම් වර්ග මම ගාලා ඇති. ඒ වුණාට එකක්වත් හරි ගියේ නෑ මූණට. ඊට පස්සේ මම ඇත්තටම එපා වෙලා නවත්තලා තිබුණේ මේ මූණත් කැත වෙනවා. එක එක ක්‍රීම් වර්ග උනත් පාවිච්චි කරලා ගියා මූණ ගන්න දෙයක් නෑ. ඒකෙන් හින්දා මම නම් ක්‍රීම් වර්ග ගෑවෙම නෑ. ඊට පස්සේ ආයෙ ළඟක ඉඳන්ම මේ හර්බල් ක්‍රීම් එකක් වගේ තමයි අරගෙන මම ගන්න ගත්තේ. ඒකෙන් හින්දා දැන් මූණ හොඳට තියෙනවා. මේ ඉතින් මට හිතුණා මේ දැන් පමණක් නංගිලා එතකොට අක්කලා හැම ඉන්න අය විවිධාකාර සීරම් වර්ග ගාලා පමණක් අගේ මූණ ගෙඩි දානවා ඇලෙනවා. ඔයන් රැයට නිින්දක්වත් නැහැ මේවා ගාලා මේ පමණක් සීරම් දෙන ගෑවට පස්සේ නිින්දේ වච්චන්නේ. ඒ කියන්නේ ඇලෙනවා මූණට. ඇලෙනවා වැඩි. ඒක නිසා මේ සාමාන්‍යයෙන් අපිට මූණට ගැළපෙන සීරම් එකක් හොයන්න මම ඊට කලින් කඩවල ගණනාවකට ගියාට එකක්වත් හරි ගියේ නෑ. ඒක නිසා මට හරි ගියේ මෙන්න මේ සීරම් එක තමයි. මේකත් හොයලා තමයි මම කඩේකින් ගත්තේ. කඩවල් දෙක තුනකම බැලුවා තිබුණෙම නෑ. ඒකින්ද යන්තම් එක කඩේකින් වගේ තිබිලා තමයි මම මේක අරගෙන ගෙදර අරන් ඇවිල්ලා මේ ගාලා බැලුවේ. ඉතින් ඇත්තටම මට හරි ගියා මාර කියුට් Nature Secret brand එකේ මෙන්න මේ සීරම් එක. ගොඩක්ම හොඳයි මගේ මූණට. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ගාලා බලන්න. එහෙම මට නම් ඇලර්ජික් නෑ. සමහරට මගේ හැමට වැඩි වෙනස් සමවල් තියන අය ඉන්නවා. ඒ කට්ටියට හරියයිද කියලා දන්නේ නෑ. නමුත් try කරලා බලන්න. ලස්සනයි මූණ ගෝල් පාටක් වගේ තමයි එන්නේ ගෑවට පස්සේ. ඉතින් ගොඩක් හොඳ සීරම් එකක්. ඉතින් අපි ලස්සනට ඉන්න ආසයිනේ කවුරු වුණත්. ඒකෙන් හින්දා අපි හංගගෙන ඉන්න ඕනේ නෑනේ. අපි ගන්න දන්න දෙයක් තියෙනවා නම් ඒක අපි කියලා දෙන්න ඕනේ. අපි වගේ ලස්සනට ඉන්න ගොඩක් අය කැමතියි. ඒකෙන් හින්දා අපි හංගගෙන ඉන්න ඕනේ. අපි මේ දේ ගන්න මේ දේ අපි ගන්නෙ නෑ. එහෙම ඕනේ නෑ. අපි දන්න දෙයක් තියෙනවා නම් ඒක අපි දන්න කෙනෙකුට කියලා දෙන්න ඕන. ඉතින් එහෙම ගාලා ලස්සනට ඉන්නවා නම් ඒක අපට සතුටුයි. ඒකෙන් හින්දා මේ මට වීඩියෝ එකේ අරන් එන්න දේවල් ගොඩක් තිබුණේ නැහැ. මොකද මේ මම වෙනදාට කෑම හදන වීඩියෝ ඔහොම තමයි දාන්නේ. ඉතින් මට මේ දවස්වල මම බිසි නිසා වීඩියෝ අරන් එන්නම උනේ නැහැ. ඒකෙන් හින්දා මට හිතුණා මේ මං ගාන මෙන්න මේ සීරම් එක ගැන චුට්ටක් ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න. තව අලුත් වීඩියෝක් දාන්න දෙයක් තියෙනවා නම් අරගෙන එන්නම්. ගාන ක්‍රීම් එකක් හරි මොකක් හරි තියෙනවා නම්. ඉතින් සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න. ඔයාලත් මේක ගාලා try කරලා බලන්න. ඉතින් වෙනසක් තියෙනවා නම් මටත් මැසේජ් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්. පරිස්සමින් සතුටින් ඉන්න.